ඔන්න එකෝමත් එක කාලෙක බොහොම මහලු රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට දරුවන් හිටියේ නෑ. වයසින් වැඩි වෙනකොට මේ රජතුමා ඒක ගැන බොහොම කලකිරීමට පත් වුණා. ඒකට හේතුව තමයි තමන්ගෙන් පස්සේ මේ රාජධානියේ පාලනය බාර දෙන්න කෙනෙක් නැතිවීම. මේ රජතුමා දවසක් තමන්ගේ උපදේශක ස්වාමින් වහන්සේ හමුවට ගිහිල්ලා මේක ගැන කිව්වා. මෙතනදී මේ උපදේශක හාමුදුරුවෝ රජතුමාට මෙන්න මෙහෙම කිව්වා. රජතුමනි, ඔබේ රටේ ජනතාව අතරින් කෙනෙක් මේ සඳහා තෝරගන්න. එහෙම තෝරගන්න සුදුසු පුද්ගලයාට ඊළඟ පාලකයා වෙන්න පුළුවන් කියලා. රජතුමා එතනදී අහනවා, ස්වාමීනි, කොහොමද එහෙම එක්කෙනෙක්ව තෝරගන්නේ කියලා. මේ වෙලාවේ මේ උපදේශක හාමුදුරුවෝ රජතුමාගේ කනට කරලා යමක් සඳහන් කරනවා. රජතුමත් හිසවනලා ඒක පිළිගත්තා. ඊට පස්සේ රජතුමා කළේ වහාම තමන්ගේ රාජ සභාව කැඳවන එක. රාජ සභාව රැස් කරලා රජතුමා මෙන්න මෙහෙම කිව්වා. රට පුරාම අනබෙරයක් යවන්න. හෙට හිරු බැස යාමට කලින් මේ මාලිගාවට ළඟා වෙන ඕනම කෙනෙක්ට මේ රටේ සිංහාසනයේ උරුමකාරයා බවට පත් වෙන්න පුළුවන් කියලා. මේක අහපු ගමන් ඇමතිවරු පුදුම වුණා. ඇමතිවරු කිව්වා, ඉතින් රජතුමනි, මේක බොහොම ලේසි දෙයක් නේ. ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන්. හැමෝම මේ රටේ රජ වෙන්න කියලා. ඒ වෙලාවේ රජතුමා hina වෙලා කිව්වා, ඔය පණිවිඩේ රට පුරා යවන්නකෝ. එහෙම හැමෝටම රජ වෙන්න බෑ. සුදුසු කෙනා විතරක් මගේ ළඟට එයි කියලා රජතුමා බොහොම විශ්වාසයෙන් කිව්වා. මේ නිවේදනය අනබෙර කරුවන්ගේ මාර්ගයෙන් රට පුරා ගියා. ඊළඟ දවසේ උදෑසන දහස් ගණනක් මිනිස්සු රජවීමේ සිහිනයත් එක්ක රජමාලිගාව පැත්තට ඇවිදගෙන එන්න පටන් ගත්තා. මේ හැමෝගෙම සිහිනය වුණේ රටේ රජ වෙන්න. හැබැයි මේ වෙලාවේ රජතුමා ඊටාම රහසින් අමුතු වැඩක් කරලායි තිබුණේ. ඒ තමයි රජමාලිගාව වටේට දැවැන්ත රාජකීය පොලක් හදලා තිබුණා. මේ රජමාලිගාවේ ප්‍රදේශයට ඇතුල් වෙන දොරටුව ගාව බොහොම රසවත් ආහාර පානවල සුවඳ විහිදුණා. රාජකීය සූපවේදීන් කටට කෙල උනන විදිහේ කෑම හදන්න පටන් ගත්තා. කෑම වර්ග දුසින් ගණන් එතන තිබුණා. ප්‍රණීත ආහාර, දුර්ලභ පළතුරු, රසමරස කෑම, මේ හැම දෙයක්ම නොමිලේම ජනතාවට කන්න ලැබුණා. මේ වගේ රස කෑම එකක් මිනිස්සු මීට කලින් කොහෙන්වත් කාලා තිබුණේ නැහැ. බොහෝ දෙනෙක්ට අර රජ වෙන්න යන ගමන අමතක වෙන තරම් රසක් මේ කෑමවල තිබුණා. මොකද රජ වෙනවට වඩා මේ වෙලාවේ මේ කෑම ටික කන එක හොඳයි කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පටන් ගත්තා. ඒ නිසා අර රජ වෙන්න යන හීනේ අතහැරලා දාලා පිරිසක් මේ කෑම කලාපය ගාව නතර වෙලා කෑම කන්න පටන් ගත්තා. එකින් එක පිඟන් හිස් වෙන්න පටන් ගත්තා. රාජකීය ආහාරවල පෙළඹවීම කොයිතරම් ප්‍රබලද කියලා කියනවනම් මේ මිනිස්සුන්ට තමන්ට ආව කාරණේ පවා සම්පූර්ණයෙන් අමතක වෙලා ගියා. ටිකක් ඉදිරියට යනකොට දක්ෂ ගායක ගායිකාවන් නිතාමත් මధుර ගීත ගායනා කරන වේදිකාවක් හදලා තිබුණා. බොහෝ දෙනෙක් එතනට රැස් වෙලා මේ මියුරු ගීත අහන්න පටන් ගත්තා. තාලෙට නටන්න පටන් ගත්තා. ඔවුන් ඒ ගායනයන්ට වශී වුණා. ඒ ගායන වේදිකාවේ එහා පැත්තේ ඒ අසලම ලස්සන කාන්තාවන් නටන වේදිකාවක් හදලා තිබුණා. මිනිස්සුන්ට රජ වෙන සිහිනය අමතක වෙන කාන්තා ලාලිත්‍ය නර්තනයක් එතන තිබුණා. තවත් පිරිසක් ඒ නටන කාන්තාවන් ළඟ නතර වෙලා වශී වෙලා වගේ ඒක බලන්න පටන් ගත්තා. මේ නටන සින්දු කියන ප්‍රදේශ පහු කරගෙන රජමාලිගාව පැත්තට එනකොට ඊළඟට තිබුණේ උද්‍යෝගිමත් ක්‍රීඩා පැවැත්වෙන කලාපය. දුනුඊතල, මල්ලව පොර, අශ්ව තරඟ, සූදු ක්‍රීඩා හැම දෙයකින්ම මේ කලාපේ පිරීලා තිබුණා. ඒ විතරක් නෙමේ, බොහොම ත්‍රාසජනක ක්‍රීඩා පවා මේ කලාපේ සංවිධානය වෙලා තිබුණේ. මිනිස්සු කොටසක් නතර වෙලා මේ තරඟවලට සහභාගී වුණා. සමහරු සූදු ක්‍රීඩාවලට ගියා, මුදල් දිනා ගත්තා. මේ ප්‍රදේශයේ පහු කරගෙන යනකොට ඊළඟට තිබුණේ රාජකීය පාන කලාපය. මත්පැන් වලට ප්‍රිය කරන කිසිම කෙනෙක්ට මේ කලාපය පසු කරන්න බැරි තරම් බීම වර්ග මෙතන හදලායි තිබුණේ.
සමහරු මේ පාන වර්ග මීට කලින් කවදාවත් බීලා තිබුණේ නැහැ. රාජකීය පාන නිසා එකවරක් විතරක් බොනවා කියලා බොහෝ දෙනෙක් බොන්න පටන් ගත්තා. හැබැයි එහෙම බොන්න පටන් ගත්ත කාටවත් ඒක නතර කරගන්න බැරි වුණා. ඔවුන් සම්පූර්ණයෙන්ම වෙරි වෙනකම් බීලා එතනම ඇදගෙන වැටුණා. ඒ ආව අයට රජවීමේ සිහිනය එහෙම්මම අමතක වෙලා ගියා. මේ කලාපයේ පසු කලාට පස්සේ ඊළඟට තිබුණේ සුරූපී කාන්තාවන්ගේ පහස විඳීමට නොමිලේම අවස්ථාව ලැබෙන කලාපය. මේක ඇත්තටම විනෝද කඳවුරක්. ලස්සන කාන්තාවක් සමග මේ කඳවුරට තනියම ඇතුල් වෙන්න තරුණයන්ට අවස්ථාව ලැබුණා. බොහොමයක් මිනිස්සු තමන්ගේ ආශාව රාගයෙන් මුසපත් වෙන්න පටන් ගත්තා. මේ කඳවුර තුලට ගිය කවුරුවත් රෑ වෙනකන් මේ කඳවුරෙන් එළියට ආවේ නැහැ. හවස් වෙනකම්ම රජතුමා බලාගෙන හිටියා කවුරු හරි ඔහු අසලට එයි කියලා. දැන් ඉර බහින්නත් ටිකක් කිට්ටුයි. රජ වෙන්න ආව හැමෝම මේ රාජකීය පොලේ කුමන හෝ කලාපයක නතර වෙලා තමන්ගේ රජවීමේ සිහිනය අමතක කරලා දාලායි තිබුණේ. තමන්ගේ දුර්වලතාවයන්ට අනුව හසුවිය හැකි කලාප රජතුමා නිර්මාණය කරලා තිබුණා. හිරු බැස යාමට කලින් එකම එක තරුණයෙක් මේ සියලු කලාපයන් පහු කරගෙන රජමාලිගාව දෙසට එන්න පටන් ගත්තා. ඔහුටත් අර රසවත් ආහාරවල සුවඳ දැනුණා. ලස්සන සංගීතය, නැටුම්, ගැයුම් ඔහුත් දැක්කා. සූදු කලාප එහෙමත් ඔහු පසු කළා. මත්පැන් කලාප වගේම සුරූපී කාන්තාවන්ගේ පහස ලැබෙන කඳවුරුත් ඔහු පහු කරගෙන ආවා. ඔහු ඒ කිසිම තැනක නතර වුණේ නැහැ. ඔහු Tamanට නැවත නැවතත් කියාගත්ත දේ තමයි මට රජතුමා වෙත ළඟා වෙන්න ඕනේ කියන ස්ථීර අදිෂ්ඨානය. ඔහු Tamanගේ අවධානය බිඳගන්නේ නැතුව කෙලින්ම ගියේ රජමාලිගාව දෙසට. ඔහු රජතුමාගේ දොරටුව අසලටම කිට්ටු වුණා. රජමාලිගාවේ ආරක්ෂකයින් ඔහුව නතර කරන්න උත්සාහ කළා. ඔවුන් කිව්වා පස්සේ එන්න රජතුමා දැන් කාර්යබහුලයි. තව වෙලාවක කිව්වා රජතුමා විශේෂ මංගල්‍යයකට රජවාසලේ සහභාගී වෙලා ඉන්නේ කියලා. මුලින්ම රාජකීය පොලේ කැමති දෙයක් රස විඳින්න ඊට පස්සේ එන්න කියලාත් ආරක්ෂකයින් කිව්වා. ආරක්ෂකයින්ට උපදෙස් ලැබිලා තිබුණේ එහෙම කියන්න කියලා. ඒ අතර ආරක්ෂකයෙක් කිව්වා ඔයා පරක්කු වැඩි ගොඩ දෙනෙක් දැන් ඇවිල්ලා ඉන්නේ කියලා. මේ දේවල් කිව්වට මේ තරුණයව ආපසු හරවන්න ආරක්ෂකයින්ට බැරි වුණා. මේ තරුණයා අර ආරක්ෂකයින්ට ඇහෙන්න ආචාරශීලීව මෙහෙම කිව්වා. මගේ ඉලක්කය රජතුමාව මුණ ගැසීම. ඒක කාටවත් නතර කරන්න බෑ. ඔහු ආරක්ෂකයින් පසු කරගෙන මේ රජමාලිගාව ඇතුළටම ගියා. රජමාලිගාව